මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්. සිඩ්නි වල තිබුණ ආයුර්වේද ඩේ එකට අපි බ්‍රිස්බන් වල ඉඳන් ගියා. සිඩ්නි හාබර් බ්‍රිජ් එක, ඔපෙරා හවුස් එක වගේම අපි හාබර් බ්‍රිජ් එකේ එහා කැලුවේ ඉඳන් මෙහා කැලුවට ආවා. ඒ වගේම හවස ඉන්දියන් කඩපිලකට ගිහිල්ලා එතනින් කෑම කාලා චායි එකක් බිව්වා. මේ තියෙන්නේ ඒකෙම දෙවෙනි කොටස. ආයුර්වේද ඩේ එක තිබුණේ රිචස් පැරමාට හොටෙල් එකේ. අපි කලින් දවසේ නතර වෙලා හිටියේ ඒ හොටෙල් එකේම නිසා අපිට හරි පහසු වුණා උදේ නැගිටලා ආයුර්වේද ඩේ එකට සම්බන්ධ වෙන්න. උදේ අපි යනකොට එතන හරි ලස්සනට සරසලා තිබුණා. විවිධ ජාතීන්ට අයත් ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි වෙච්ච ආයුර්වේද වෛද්‍යවරු ගොඩක් එතනට එකතු වෙලා හිටියා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ ඉන්දියාවේ ගොඩනැගිච්ච ඉන්දියාවේ වර්ධනය වෙච්ච වෛද්‍ය ක්‍රමයක්. ඒක පස්සේ ලෝකෙ පුරා පැතිරිලා ගියා. BAMS කියන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙකුට තියෙන වෛද්‍ය උපාධිය. ඒ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරාට පස්සේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ වගේ වෛද්‍ය සංගමයක ලියාපදිංචි වෙන්න පුළුවන්. මම උපාධිය සම්පූර්ණ කරාට පස්සේ ලංකාවේ අවුරුදු 4ක් විතර වැඩ කරා. ඊට පස්සේ තමයි මම ඔස්ට්‍රේලියාවට ආවේ. ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මම මේ වෛද්‍ය සංගමේ ලියාපදිංචි වුණා. මේ වෛද්‍ය සංගමේ ලියාපදිංචි වෙච්ච හැමෝටම එදාට ආරාධනා කරලා තිබ්බා. ඒගොල්ලන්ව ආමන්ත්‍රණය කරේ කොන්සල් ජෙනරල් වරයා මුලින්ම. ඉන්දියානු තානාපති සේවය සහ ඉන්දියානු රජය ඍජුව මේ උත්සවයට අනුග්‍රහකත්වය ලබා දීලා තිබුණා. ඉන්දියාවෙන් එපිට හිටියත් ආයුර්වේද වෛද්‍යවරු වෙනුවෙන් ඍජුව මැදිහත් වෙන්න ඉන්දියානු රජය කටයුතු කරලා තියෙනවා. මේ ඉන්නේ වෛද්‍ය නවින් ශොක්ලා. එතුමා තමයි වර්තමාන සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. ඔස්ට්‍රේලියාව පුරා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කරන්න, ඒ වගේම ඔස්ට්‍රේලියාව පුරා ප්‍රැක්ටිස් කරන වෛද්‍යවරු වෙනුවෙන් පෙනී ඉන්න, ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ගොඩක් දේවල් මේ වෛද්‍ය සංගමය වෙනුවෙන් කරනවා. ඒකට ලොකු උපකාරයක් කරනවා ඉන්දියානු රජය. උත්සව සභාව පටන් ගත්තේ ධන්වන්තරි වෛද්‍යතුමා මතක් කළා. ඊට පස්සේ ප්‍රදේශයට අදාළ മന്ത്രിවරු ටික ඇවිල්ලා පොල්තෙල් පහන පත්තු කරලා උත්සවය නිල වශයෙන් විවෘත කරා. ඉන්දියානු සංස්කෘතික අංග ගොඩක් මේ උත්සවයේ පුරාවට තිබුණා, විශේෂයෙන්ම නර්තන වගේ දේවල්. ඊට අමතරව සාකච්ඡා, ප්‍රශ්න අහන දේවල්, ඊට පස්සේ ප්‍රැක්ටිස් කරනකොට Tamanට ඇතිවෙච්ච ප්‍රශ්න, ගැටලු, ඒ වගේ දේවල් වලට අදාළ නීතිමය කටයුතු සාකච්ඡා කරගන්න දේවල් වගේ දේවල් මෙතනදී කතා වුණා. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේදී භාවිතා කරන්න පුළුවන් ඖෂධ මොනවද, බැරි ඖෂධ මොනවද, ඒතර ඒ වගේ සමහර නිර්ණායක මොන වගේද කියන දේවල් ගැන මෙතනදී සාකච්ඡා කරා. විශේෂයෙන්ම TGA approve ඖෂධ මොනවද කියන එක, ඒ වගේ දේවල් අපි TGA approve කරගන්නේ කොහොමද, ඊට අමතරව තමන්ගේ ට්‍රීට්මන්ට් එකට ඒ ඖෂධ අදාළ කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. ඊට පස්සේ මෙතන ඉන්න වෛද්‍යවරු සහ වෛද්‍යවරයන් තමන් දන්න දේවල් අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න පර්සනල් සෙෂන් වගේ දේවල් මෙතන සංවිධානය කරලා තිබුණා. ඇත්තටම එතනදී උනේ තමන් දන්න දේවල් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න එක. හැමෝම එකිනෙකා දන්න ක්ෂේත්‍ර ගැන එතනදී කතා කරා. ඒකෙන් අනිත් අයත් එක්ක දැනුම හුවමාරු කිරීමක් සිද්ධ වුණා. ඒකෙන් තියෙන වැදගත්ම දේ තමයි එක එක රටවල් වල ඉන්න වෛද්‍යවරු, එක එක සිලබස් ඉගෙන ගත්ත, උපාධි ලබා ගත්ත වෛද්‍යවරු, ඒගොල්ලොන්ගේ දැනුම එතනදී හුවමාරු කරගන්නකොට ලොකු වේරියේෂන් එකක් එක්ක ඒ දැනුම හුවමාරු වෙනවා කියලා තේරුණා. භාවනා වැඩසටහනක් තිබුණ එතන. ඒ කියන්නේ එතනදී මෙඩිටේෂන් ගැන, මොන වගේද ඒක පාවිච්චි කරන්නේ, මොන වගේද ඒක ට්‍රීට්මන්ට් එකක් විදිහට අපි භාවිතා කරන්න පුළුවන් කියන දේ ගැන දල අවබෝධයක් ගත්තා. අවසානයේදී මේ උත්සවයේ වෙනුවෙන් ලොකු කැපවීම් කරපු අයව අගය කරලා වෛද්‍ය සංගමයේ විසින් සහ ඉන්දියානු රජයේ මැදිහත් වෙලා සමහර අගය කිරීමේ සමරු පළක වගේ දේවල් ලබා දුන්නා. එදා සහභාගී වෙච්ච වෛද්‍යවරු ඔක්කොම මේ විදිහට අන්තිමට ෆොටෝ එකක් ගත්තා. ඔස්ට්‍රේලියාව පුරාම ලංකාවෙන් ආව ආයුර්වේද වෛද්‍යවරු ඉන්නේ 30 ගාණක් වගේ. හැබැයි ඉන්දියන් වෛද්‍යවරු නම් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි වෛද්‍ය සංගම් පිහිටවගෙන ඇත්තටම ඉන්දියානු රජයේත් එක්ක සහයෝගය අරගෙන ලොකු වැඩ කොටසක් ලොකු කාර්යභාරයක් මෙතනදී කරන්නේ. ඔස්ට්‍රේලියාව පුරා ආයුර්වේද වෛද්‍යවරු ගත්තහම ඉන්දියානු, ශ්‍රී ලාංකික, නේපාල සහ අනෙකුත් යුරෝපීය රටවල් වලින් ආව වෛද්‍යවරු වගේ කට්ටිය ඉන්නවා ගොඩක්. ඒ වගේම අනාගතයේදී තවත් මේක ප්‍රචලිත වෙයි කියලා හිතෙනවා දැන් මේ යන සිස්ටම් එකත් එක්ක. සමහර අය ආයුර්වේද ආස නිසාම ඉන්දියාවට ගිහිල්ලා ඉගෙනගෙන උපාධි සම්පූර්ණ කළේ නැයත් ඉන්නවා. කොහොම නමුත් ආයුර්වේදයේ මූලිකව කේන්ද්‍රගත වෙන්නේ ඉන්දියාව කේන්ද්‍රගත කරගෙන තමයි. ආයුර්වේද ඩේ එක ඉවරුණාට පස්සේ අපි කෑම කන්න ගියා. එදත් අපි දෙන්න තීරණය කරේ අර අපි කලින් දවසේ ගිහපු රෙස්ටුරන්ට් එකටම කෑම කන්න යනවා කියලා.
යනකොට කලින් දවසේ වගේ මේක ෆුල්. ඊට පස්සේ අපි ෆෝන් නම්බර් එක දීලා චුට්ටක් ඇවිදින්න ආවා. ඊට පස්සේ අපි චුට්ටක් වෙලා විනාඩි 20ක් විතර එහෙට මෙහෙට ඇවිදලා ඒ කඩ වීදියේ බලලා ඒකේ තියෙන කඩවල් වල මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම ඉන්දියාව වගේම තමයි. මේ වීඩියෝ එක බලනකොටත් ඕගොල්ලන්ට ඒක තේරෙනවා ඇති. වටපිටේ චුට්ටක් ඇවිදලා එනකොට එතන විනාඩි 5ක් විතර අපිට ඉන්න කියලා කිව්වා ටේබල් එකක් ෆ්‍රී වෙනවා කියලා. ඊට පස්සේ අපි එතනින් කෑම කාලා අපි නතර වෙලා ඉඳපු හොටෙල් එකට ආවා. කවුරු හරි කෙනෙක් සිඩ්නි වල පැරමාට පැත්තට යනවා නම් මෙන්න මේ රෙස්ටුරන්ට් එකේ කෑම මාරම රසයි. ඒකෙන් කන්න අනිවාර්යෙන්ම රිවිව්ස් උත් තියෙනවා 17000 ගාණක්. පහුවෙන්ද අපි බඩු ටික පැක් කරගෙන අපි සිඩ්නි වලට ගියා. අපිට එදා ඕනේ අපිට සිඩ්නි වල පොඩ්ඩක් ෆ්‍රී එකේ ඇවිදලා ආයෙත් ඔපෙරා හවුස් එක බලලා හාබර් බ්‍රිජ් එක චුට්ටක් බලලා ෆ්‍රී එකේ ෆ්ලයි කරන්න. එදා ඇත්තටම අපිට එහෙම ලොකු ප්ලෑන් කියලා જાතියක් තිබ්බේ නැහැ. අපි සිටි එකේ චුට්ටක් ඇවිදිනවා කියන එක තමයි හිතාන හිටියේ. අපි සිඩ්නි වලට ආවම සර් කියලා කී එක ගා ඇබර්ජිනල් කෙනෙක් සින්දුවක් කිව්වා. අපි ඒක දිහා චුට්ටක් වෙලා බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි ඔපෙරා හවුස් එක පැත්තට යන්න පිටත් වුණා. අපේ කලින් වීඩියෝ එක බලනවා ඔයගොල්ලෝ දන්නවා මේ දකුණු පැත්තේ පාර ඉවර වෙන්නේ කොතනින්ද කියලා. අපි උදේම ආව නිසා මෙතෙන්ට හරිම සෞම්‍ය රේලියක් තමයි වැටුනේ. අමාරු නැහැ ඇඟට. හරිම ලස්සනට වටපිටාව හොඳට පෙවුණා. අනිත් එක අපි ගියෙත් වින්ටර් එක ඉවර වෙන කාලේ. ඒක නිසා ලොකු රශ්නයක් තිබුණේ නැහැ කොහොමද. එතනදී අපි දැක්කා හාබර් බ්‍රිජ් එක උඩ කට්ටිය නැගලා ඉන්නවා. හාබර් බ්‍රිජ් එකේ ටුවර් එකක් බුක් කරගන්න පුළුවන්. පොඩි ගාණක් යන්නේ. ඒ වගේ දේවල් වලට කැමති නම් සිඩ්නි එන්න කලින් චුට්ටක් එකගෙන හොයලා එන්න. එතෙන්ට ඇවිලින්දු පොඩි බබාලා දෙන්නෙකු තාත්තයි අර මියුසික් ප්ලේ කරන එක්කෙනා දිහා බලාගෙන හිටියා. මං හිතන්නේ බබාලා දෙන්නම් මියුසික් වලට ආස ඇති. අපි එතන ඉඳගෙන චුට්ටක් වෙලා නිදහසේ ඒ දිහා බලාගෙන හිටියා. ඒ වගේම චුට්ටක් කියන්න ඕන මෙතන ස්පෙල් බයින්ඩ් පළවෙනි කතාවේ සමහර දර්ශන රූගත කරලා තියෙනවා. අර රියානා ඒ ලෝකෙ ඉඳන් මේ ලෝකෙට ආවට පස්සේ චිත්‍රාදීන ගෑනු ළමෙක් පාරේදී හම්බෙන්නේ මෙන්න මෙතනදී. ඊළඟ පාර කතාව බැලුවොත් පොඩ්ඩක් මේ ඒරියා එක මතක් කරගෙන ඒ කතාව බලන්න. ස්පෙල් බයින්ඩ් එකේ රේල්වේ ස්ටේෂන් එකට අපි ගියා. ඒක ඊළඟ වීඩියෝ එකේ දාන්න.
සිඩ්නි කියන්නේ ඔස්ට්‍රේලියාවේ පැරණි නගර වලින් එකක්. මේ වගේ තියෙන බිල්ඩින් එක මාර ලස්සනයි. මාර ලස්සන කැටයන් වලින් හදලා තියෙනවා. සමහර බිල්ඩින් දැක්කහම හිතෙනවා ඒ කාලේ හදපු බිල්ඩින් වගේ දැන් බිල්ඩින් හැදෙන්නේ නැත්තේ ඇයි කියලා. මං හිතන්නේ මිනිස්සුන්ට මාර ටයිම් එකක් යන්නේ නැති මේ වගේ ඉතාමත් සියුම් ඩීටේල්ස් මතු කර ගන්න ගියාම. මේ ගොඩක් බිල්ඩින් අවුරුදු 100කට 150කට වඩා වැඩි. මාරම පරණ බිල්ඩින් තියෙන්නේ. හැබැයි මාර ලස්සන විදිහට මේන්ටේන් කරනවා. ඒ ආසේ RM විලියම්ස් එකේ හරි ලස්සන ආර්ට් එකක් තිබුණා. මේ ඒරියා එකේ ටිකක් මිලාදික බඩු භාණ්ඩ තියෙන කඩ වීදියක්. එතන පොඩ්ඩක් වෙලා බල ඉන්නකොට පලස්තීනයට නිදහස ඕනි කියලා අර විරෝධතා තිබුණේ අන්න ඒ වගේ විරෝධතාවයක් ගියා මේ ඒ සිටි එක මැද්දේ. අපි එතන ගොඩක් වෙලා ඉන්නේ නැතුව අපි ටවුන් එකේ ලස්සන බලන ගමන් අපි පොඩ්ඩක් එහා පැත්තට ගියා. මේක සෑහෙන කාලයකට කලින් සිඩ්නි වල හදපු මාරම ලස්සන බිල්ඩින් එකක්. මේක දැන් පාවිච්චි වෙන්නේ සුපර් මාකට් එකක්. ඇත්තටම shopping complex එකක් ඊට පස්සේ shopping mall එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. මේක ඇතුලේ විවිධ රෙදිපිලි ඊට පස්සේ කෑම කඩ ඒ වගේ ලක්ෂරි දේවල් විශේෂයෙන්ම මේක ඇතුලේ තියෙනවා. මේ බිල්ඩින් එක මම හොයාගෙන ආවේ මේකේ තියෙන ආකිටෙක්චරල් ස්ටයිල් එක ස්ටඩි කරන්න ඕන හින්දාමයි. මේක මාර ලස්සනයි. කවදා හරි යන දවසකදී යන්න. මේකේ මැද තියෙනවා ඔරලෝසුවක්. ඒක එහෙම මාර ලස්සනයි. මේ තියෙන මම අර කියපු එක ඔරලෝසුවක්. මාර ලස්සනයි මාර ලොකුයි. ඉතින් මාර ටෙක්නොලොජි එකක් තියෙන්න ඕනේ ඉතින්. මේ ලියුමේ තියෙන්නේ එලිසබෙත් රැජිනගේ නිවේදනයක්. ඒක විවෘත කරන්න නියම වෙලා තියෙන්නේ 2085. 2085 ඒක ඕපන් කරාට පස්සේ තමයි බලා ගන්න වෙන්නේ මොනවද ඒ ලියුමේ තියෙන්නේ කියලා. මේක බ්‍රිතාන්‍ය කිරීටේ එක අවධි නිරූපණය කරලා තියෙනවා. එක යටත් විජිත පිහිටව ගත්ත විදිහ ඒගොල්ලන්ගේ තිබ්බ ප්‍රෞඩ බව වගේ දේවල් තමයි මේ ඔරලෝසුවේ නිරූපණය වෙන්නේ. මේක ලෝකේ තියෙන විශාලතම එල්ලෙන ඔරලෝසු වලින් එකක්. වික්ටෝරියා බිල්ඩින් එකෙන් එළියට ආවට පස්සේ මෙන්න මේ විදිහට ට්‍රෑම් රෝඩ් එකක් තියෙනවා. ෆොටෝස් ගන්න කැමති කෙනෙක් නම් මෙතන ඉඳන් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. මේ හරිය ටිකක් පොෂ් කඩ ටිකක් තියෙන්නේ. බ්‍රෑන්ඩඩ් දේවල් ගන්නව නම් ඊට පස්සේ shopping කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ හරියෙන් ගන්න පුළුවන්. ටිකක් මිල අධිකයි ඉතින්. ඒ බිල්ඩින් එකේ එහා පැත්තේ තියෙනවා වික්ටෝරියා රජිනගේ ප්‍රතිමාවක්. වික්ටෝරියා රජිනගේ ප්‍රතිමා ගොඩක් එයාගේ යටත් විජිතවල තියෙනවා.
ලංකාවෙත් මේ ජාතියෙන් ප්‍රතිමාවක් තියෙනවා මම දැකලා තියෙනවා. මෙතෙන්ට ගොඩක් vloggers එනවා. ඒගොල්ලෝ සිඩ්නි આવොත් අමතක කරන්නේ නැති තැනක්. ඉතින් අපිට ගොඩක් vloggers අපිට දකින්න හම්බුණා මේ වටේ පිටේ ඉන්නවා. අපි එතන ඉඳන් ඩාර්ලින් හාබ් එක පැත්තට ගියා. සිඩ්නි කියන්නේ ගොඩාක් කාර්යබහුල නගරයක්. හැබැයි ඒ වුණාට මිනිස්සුන්ට කරදරයක් නැතුව ඇවිදගෙන යන්න පුළුවන් විදිහට පාත්වේ හදලා තියෙනවා. ඉතින් ඇවිදගෙන යන එක ලොකු මහන්සියක් තියෙන වැඩක්වත් කලබලකාරී දෙයක්වත් නැහැ. හරිම රිලැක්ස් එකේ ඇවිදගෙන යන්න පුළුවන්. මේක ඇත්තටම ඇවිදින මන්තීරුවක් වගේ. හවස් වෙනකොට ගොඩක් අය මේ වටේ ඇවිදින්න එනවා. ඒ වගේම ඒ එන අයට මෙතන කරන්න දේවල් බලන්න දේවල් තියෙනවා. දැන් මේ සී ලයිෆ් එක වගේ දේවල් මේ හරිය තියෙනවා. ඊට අමතරව නිදහසේ කෑම කන්න රෙස්ටුරන්ට් වගේ දේවල්, ඊට අමතරව තමන්ගේ බෝට්ටු තියෙනවා නම් ඒවා නවත්තලා තියන්න තැන්, ඊට පස්සේ බෝට්ටු නැව්වලට කැමති කට්ටිය ඉන්නවා නම් ඒවා දැක බලා ගන්න විදි, ඒ වගේ දේවල් සෑහෙන්න මේ හරිය තියෙනවා. මෙතන පාළු තැනක් නෙමෙයි. අපි ඒ යන දවස් වෙනකොට AFL එකෙන් පටන්ගෙන තිබ්බ කාලේ ඒ දවස්වලදී සෑහෙන්න කට්ටිය AFL මැච් එක බල කෑම කන්න ඊට පස්සේ ඒ මූවමන්ට් එක එන්ජොයි කරන්න කට්ටිය මේ හරියට ඇවිල්ලා තිබ්බා. එදා හවස තමයි අපේ ෆ්ලයිට් එක තිබුණේ. ඒක නිසා අපිට ගොඩක් ටයිම් එක තිබුණේ නෑ එතන ඉන්න. ඊට පස්සේ අපි දෙන්න එතන ඉඳන් ඔපෙරා හවුස් එක ළඟට ආවා. ඔපෙරා හවුස් එක ළඟට එන්න අපි පාවිච්චි කරේ ෆෙරි එකක්. මේ ෆෙරි රයිඩ් එකට පොඩි ගාණක් වියදම් වෙන්නේ. ඒ වුණාට මේකෙන් හම්බෙන එක්ස්පීරියන්ස් එක මාර වටිනවා. අපි මේ යන්නේ සිඩ්නි හාබර් බ්‍රිජ් එක යටින්. අපි කලින් දවසෙත් මේ විදිහටම හාබර් බ්‍රිජ් එක යටින් ගියා. ඒ මේ පැත්තෙන් නෙමේ අතන සර්කියුලර් කේ එකේ ඉඳන් ලූනා පාක් එක වෙනකන්. ලස්සනයි. ඉතින් මේක යටින් කීපාරක් ගියත් එපා වෙන්නේ නැහැ. ඔපෙරා හවුස් එක ළඟට ඇවිල්ලා ඉර බැහැගෙන යන විදිහ අපි බලාගෙන හිටියා. මාරම ලස්සනයි. ඇත්තටම මේක භාවනාවක් වගේ. මේ දිහා බලාගෙන ඉන්න පුළුවන්, ඔපෙරා හවුස් එක දිහා බලන් ඉන්න පුළුවන්, සිඩ්නි හාබර් බ්‍රිජ් එක දිහා බලන් ඉන්න පුළුවන්. මේ ඉර බහින වෙලාවට මේ හරීම මාර ලස්සනයි.
කවදහරි ඔපෙරා හවුස් එක බලන්න ආවොත් නිදහසේ එන්න, හදිස්සියේ බලලා යන්න එන්න එපා. දවස් කීපයක් ඒක වෙනුවෙන් ඒ ඒරියා එක වෙනුවෙන් වෙන් කරන්න. එතකොට හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ගයිනි දන්නේ නැහැ මම වීඩියෝ කරනවා කියලා. එයා හාබර් බ්‍රිජ් එක දිහා බලාගෙන ඉන්නවා පිස්සෙන් වගේ. ඊට පස්සේ මම වීඩියෝ කරා පැත්තකින් ඉඳලා. ටිකක් වෙලා ගියාට පස්සේ තමයි යාට තේරුනේ එයාව වීඩියෝ කරනවා කියලා. එයා බලාගෙන හිටියේ සිඩ්නි හාබර් බ්‍රිජ් එක දිහා. මෙන්න මේ වගේ view එකක් තමයි යාට පෙනුනේ. ටිකෙන් ටික අහස අඳුරු වෙන්න ගත්තා. ඒකත් එක්කම පාට වෙනස් වෙන්න ගත්තා රතු පාටකට වගේ. ඉස්සලා තිබුණ දීප්තිමත් අහස නෑ දැන්. දැන් ටික 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 රතු පාට වීගෙන අඳුරු පාට වීගෙන යන්නේ. ඒකත් නිකන් චිත්‍රයක් වගේ. ඒකයි මම මේ කොටසත් වීඩියෝ කරේ. මේ වීඩියෝ එක සමහරලාට බෝරින් වෙන්න පුළුවන්. මොකද මම හැම වීඩියෝ ක්ලිප් එකම දාලා තියෙන එකම තැන 3-4 පාරක් වීඩියෝ ක්ලිප් වලින් තියෙනවා. මම මට ලස්සනයි කියලා හිතච්ච හැම එකක්ම මේකට දැම්මා. මම එකක්වත් ඩිලීට් කරේ නැහැ. ඇත්තට මම මේ වීඩියෝ කරන එකේ අරමුණ පස්සේ කාලෙකදී තව අවුරුදු 5කින් 10කින් අපි ගියපු තැන් ටික බලා ගන්න එක සහ ඒ ගමන මතක් කරගන්න එක. මම අදටත් දුක් වෙනවා මම කැම්පස් ඉන්න කාලෙදී කැම්පස් එකේ ගෙවපු ජීවිතේ වීඩියෝ කරලා YouTube එකට දාපු නැති එක ගැන. එහෙම දාලා තිබුණා නම් හරි වීඩියෝ ක්ලිප් ටිකක් මං ගාව තිබුණා නම් මට ඒ කාලේ අපි ගෙවපු ජීවිතේ පිස්සුනාට පුවා අපිට බලා ගන්න තිබුණා ආපහු. ඒක නිසා මම දැන් යන ට්‍රිප් වල මම යන ගමන් බිමන් වල වීඩියෝ මම YouTube එකට දානවා මට පස්සේ කාලෙකදී බලන්න ඕන නිසා. ඒක නිසා මම කාටවත් මේක subscribe කරන්න කියලාවත් කියන්නේ නැත්තේ. මොකද මම මේක මගේ පුද්ගලික පාවිච්චිය වෙනුවෙන් YouTube එකට එකතු කරන වීඩියෝ නිසා. අනිත් එක මම ප්‍රොෆෙෂනල් වීඩියෝ කරන කෙනෙක්වත් මම ප්‍රොෆෙෂනල් ව්ලොගර් කෙනෙක්වත් නෙමෙයි. ඒක නිසා මම quality content එකක් හදන්නේ නැහැ. මම නිකන් මගේ ෆෝන් එකකින් වීඩියෝ වෙන වීඩියෝ ක්ලිප් දාන්න. ඒක නිසා මට අයිතියක් නෑ කාටවත් මේක subscribe කරන්න කියන්නවත් මේ වීඩියෝ බලන්න කියලා කියන්නවත්. ඔන්න ඔහොම අපි එතෙන්ටලා ටිකක් වෙලා ඉන්නකොට ටික ටික සිඩ්නි සිටි එක කළුවර වුණා. ටික ටික ලොකු බිල්ඩින් වල ලයිට් පත්තු වෙන්න ගත්තා. shopping malls වල ලයිට් පත්තු වෙන්න ගත්තා. ඊට පස්සේ හාබර් බ්‍රිජ් එකේ ලයිට් පත්තු වුණා. ඊට පස්සේ සිඩ්නි ඔපෙරා හවුස් එකේ ලයිට් පත්තු වුණා. ටිකෙන් ටික ලයිට් පත්තු වෙනකොට අර අපි කලින් දැකපු දර්ශනය නෙමෙයි දැන් වෙනම දර්ශනයක් මෙතන තියෙන්නේ. ලයිට් එලි වතුරට වැටිලා ඒවා දිලිසෙන්න ගත්තා. ඊට පස්සේ ඈතින් අපිට ලූනා පාක් එක පෙනුණා. ඒ ලයිට් එලි අතරින් බෝට්ටු යන්න ගත්තා. ඒක මාරම වෙනස් අත්දැකීමක්. සිඩ්නි ඔපෙරා හවුස් එක දවල්ටද ලස්සන රෑටද ලස්සන කියලා මට හිතා ගන්න බෑ. ඒ අවස්ථා දෙකේදී මේක එක වගේම ලස්සනයි. මට හිතෙනවා සිඩ්නි ඔපෙරා හවුස් එක මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ ඒක අසමමිතික නිසා. එක එක පැති වලින් එක එක විදිහට පේන්නේ. ඒක නිසා කියලා මට හිතෙනවා. රුවල්වරු ගොඩාක් එකම එක පොදියට තියෙනවා වගේ පේනවා රෑටත් දවල්ටත් දෙකේදීම.
ටිකෙන් ටික සිඩ්නිවට හොඳටම කළුවර වැටුණා. අපිට අපව බ්‍රිස්බන් වලට ෆ්ලයි කරන්න තිබුණේ එදාම රෑ. අපි ටිකක් කලින් සර්කියුලර් කී එකට ගිහිල්ලා එතන තියෙන ට්‍රේන් එකක් අරගත්තා එයාපෝට් එකට යන්න. සර්කියුලර් කී ස්ටේෂන් එකේ ඉඳන් බලනකොටත් පේනවා හාබර් බ්‍රිජ් එක. මෙන්න මේ විදිහට තමයි ලූනා පාර්ක් එකයි හාබර් බ්‍රිජ් එකයි සර්කියුලර් කී එකකින් ඉඳන් පේන්නේ. ඔපෙරා හවුස් එකක් පේනවා පැත්තකින් වගේ. නමුත් සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. ඉතින් අපි ට්‍රේන් එක එනකම් මේ view එක බලාගෙන අපේ බෑග් ටිකක් තියාගෙන හිටියා ට්‍රේන් එක එනකම්. සිඩ්නි වල ගොඩක් අර තට්ටු දෙකේ ට්‍රේන් පාවිච්චි වෙනවා. බ්‍රිස්බන් වල නම් නෝමල් ටවුන් සීමාවේ පාවිච්චි වෙනවා අඩුයි. මෙහෙ අපි ගියපු මේ ට්‍රේන් එක තට්ටු දෙකක් තියෙන ට්‍රේන් එකක්. ගොඩක් අය ට්‍රේන්ස් පාවිච්චි කරන නිසා ඒකෙන් තදබදය අඩු කරගන්න පුළුවන්. මොකද කැපැසිටි එක ගොඩක් තියෙන නිසා අපි සිඩ්නි ස්ටේෂන් එකට ආවා. සිඩ්නි රේල්වේ ස්ටේෂන් එකේ එයාපෝට් එකක් තරම්ම ලොකුයි. මේ තියන්නේ සිඩ්නි රේල්වේ ස්ටේෂන් එක. මම සිඩ්නි රේල්වේ ස්ටේෂන් එකට ආව පළවෙනි වතාව මම මුලින් හිතුවේ එයාපෝට් එකට ඇවිල්ලා වෙන්නේ නැති කියලා. ඊට පස්සේ මෙයා තමයි කිව්වේ මේ එහෙම නෑ මේ රේල්වේ ස්ටේෂන් එකේ ඉන්නේ තාම කියලා. එතනින් බැහැලා අපිට තව ට්‍රේන් එකක් ගන්න තිබුණා. ඊට පස්සේ එතනින් පොඩි දුරක් ගියේ මට මතක විදිහට. ඊට පස්සේ අපි එයාපෝට් එකට ආවා. එදා මොකක් හරි හේතුවක් හින්දා ඩිරෙක්ට් ට්‍රේන් එකක් අපිට ගන්න බැරි වුණා එයාපෝට් එකට. එතනින් අපි මේන් එකට ගිහිල්ලා එතනින් තමයි ආයෙ ගත්තේ. ඊට පස්සේ අපි එයාපෝට් එකට ආවා. සිඩ්නි එයාපෝට් එකේ ඉතින් විශේෂ දෙයක් නැහැ. සාමාන්‍ය එයාපෝට් එකක්. ලොකුයි පහසුකම් තියෙනවා. හරි පහසුවෙන් මිනිස්සුන්ට දේවල් හොයාගන්න පුළුවන් වෙන විදිහට සිස්ටම් එක හැදිලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. අපි කොන්ටාස් තමයි එදා ගියේ. කොන්ටාස් අපිට වෙනම තිබුණා පැත්තක සයිඩ් එකේ අපිට චෙකින් වෙන්න. ඊට පස්සේ අපි ටික චෙකින් කරගෙන ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදලා අපේ ෆ්ලයිට් එක යන ටර්මිනල් එකට අපි ගියා. කොන්ටාස් එක ගැන කියන්න ඕනේ. කොන්ටාස් එකේ සර්විස් එක මාර හොඳයි. වැඩ කරන අයගේ ලොකු සීන් නැහැ. සමහර එයාලයින් වල වගේ තමන්ගේ අයට ඊට පස්සේ හම කළු අයට එක විදිහකට සලකලා සුදු හම තියෙන අයට එක විදිහකට සලකන්නේ එහෙම කරන්නෙත් නැහැ. ඩොමෙස්ටික් යන අයට එක විදිහක්, ඉන්ටර්නැෂනල් යන අයට එක විදිහක්, ලංකාවට යන අයට එක විදිහක්, ඉන්දියාවට යන අයට එක විදිහක්, ඊට පස්සේ ඇමරිකාවට, යුරෝපයට යන අයට එක විදිහක්. එහෙම සැලකුම් මුකුත් නැහැ. මාරම හොඳයි සර්විස් එක. සමහර එයාලයින් ඉතින් මේව දිහා බලලා හරි හැදෙනවා නම් හොඳයි. අපි පැය දෙකමාරක ෆ්ලයි කිරීමකට පස්සේ බ්‍රිස්බන් වලට පරිස්සමට ආවා. අපි අපේ වාහනේ නවත්තලා ගිය එයාපෝට් කාර් පාකින් එකේ. එයාපෝට් කාර් පාකින් එකට පොඩි ගාණක් යන්නේ. ඒක දවස් 4කට කම්පෙයාර් කරලා බලනකොට හරි පොඩි ගාණක්. ඒක සාමාන්‍ය එයාපෝට් එකට ඇවිල්ලා ඌබර් එකක් ගන්නවට වඩා පොඩ්ඩක් අඩුයි වගේ ගාණක් තමයි යන්නේ. රෑ වෙලා එයාපෝට් එකට ආවම තියෙන ප්‍රශ්නේ තමයි ඌබර් ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න එක. ඉතින් ඊට වඩා හරිම ලේසි මේ අපේම වාහනේ නවත්තලා ගිහිල්ලා අපිට ඕන විදිහට යන එක.